ප්‍රාණඝාත කුසලයක් ඔබින් සිදුවී ඇතනම් පළමු කොට මම ප්‍රාණඝාතයෙන් වළකින්නෙමි සංවරවන්න. උතුම් සීලෙහි පිහිටන්න. සියලු සත්වයන්ට දයානුකම්පී වන්න. හැකිතාක් ජීවිත දානමය පින්කම් සිදු කරන්න. උතුම් තිසරණය තුළ පිහිටා ධර්ම මාර්ගයේ ගමන් කරමින් උතුම් සෝවාන් ඵලයේ පිණිසම වෑයම් කරන්න. සෝවාන් ඵලයට පත්වන පුද්ගලයා අපායෙන් සතහටම නිදහස් වෙනවා. සතර අපායේ ඉපදීම පිණිස ඇති කර්ම සියල්ලම ක්ෂය වී යනවා. ඒ නිසා අපි පින් රැස් කරමින් සුගතියෙහි රැකවරණය සලසා ගන්න ගමන්ම ධර්මාවබෝධ කරන්නත් අනිවාර්යෙන්ම වීරිය කළ යුතුයි. අපගේ ජීවිතයට පිහිට පිණිස පවතින්නේ මේ ගෞතම බුදු සසුන පමණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. පින්තුනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ සීල සම්පන්න වෙන්න මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ. තථාගතයන් වහන්සේගේ දේශනාව මේ සීලයට කරන්න බැරි දෙයක් නැහැ. ඔබ අද අවබෝධයෙන් තෙරුවන් සරණ ගිහිල්ලා ප්‍රාර්ථනාවක් කළොත් සිතට ගත්තොත් දිවි හිමියෙන් මම් පන්සල් කඩන්නේ. ඔබට පුළුවන්ද? පුළුවන් නම් සමාදන් වෙන්න. මේ මළුවේ වාඩි වෙන මොහොත වෙනකනුත් ඔබ අතින් සිද්ධ වෙච්ච පව් බොහොමයි. මම අතින් සිද්ධ වෙච්ච පව්ත් බොහොමයි. පින්නතුනි, හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් කඩන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත්, ප්‍රාණ පරිත්‍යාගයෙන් පන්සල් රකින්න පොරොන්දු වුණොත්, මෙතෙක් කරපු සියලුම පව් පුච්චලා හොසි කරලා දානවා. ඒකයි සීලේ බලය. ඒක තථාගත දේශනාවේ එහෙම්මම සඳහන් කරන අට කතාවල් වල. ධර්ම දානේ ලැබලා දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. එය ඇත්තන්ගේ මහවත සුඛාපටිපදා. අන් අයට ධර්මයේ දෙන අය ඉක්මනින් නිවන් දකිනවා. ඔබ අහලා තියෙනවා සන්තති ඇමතියා විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ බුදුගුණ කිය ගියා. ඒ බුදුගුණ කිය යනකොට බන්දුම රජතුමා ඔහුට කරත් අශ්වයෙක් දුන්නා. අශ්වයා උඩ බුදුගුණ කිය ගියා. කරත්තයක් දුන්නා. කරත්තේ උඩ බුදුගුණ කිය ගියා. ඇතෙක් දුන්නා. ඇතා උඩ බුදුගුණ කිය ගියා. ඒ බණ කියපු